හලෝ මගේ වීඩියෝස් බලන ඔයාලව අදත් ආදරෙන් මේ වීඩියෝ එකට පිළිගන්නවා. උදේම ගමනක් යමු කියලා අම්මයි අප්පච්චි එක්කන් යන්නේ යසිතත් නිවාඩු නැති දවසක. ඉතින් කොහොම හරි ප්ලේස් එක හොයාගෙන කිමෝනෝ අඳින්න තමයි ආවේ කිව්වහම ඇත්තටම දෙන්න හරියට පුදුම වුණා. ජපනීස් කිමෝනෝ එකක් අඳිනවා කියන්නේ ඒකත් ජීවිතයේ ලස්සන අවස්ථාවක්. ඉතින් ඒක ලස්සන එක්ස්පීරියන්ස් එකක් උනේ කොහොමද කියලා බලමුද? අපි කලින්ම බුකින් එකක් දාලා එතනට ගියපු නිසා අපිට තිබුණ කිමෝනෝ සයිස් එකයි ඩිසයින් එකයි තෝරගන්න. අම්මයි අප්පච්චි ඕන විදිහට ඔන්න ඩිසයින් දෙකක් තෝරගෙන දැන් අඳින්න තමයි ලෑස්ති වෙන්නේ. ලස්සනයි. එයා. ඒක හොඳයි.はい。ඔන්න දැන් අපි අඳින්න යන්නේ. නැචා. මට අඳින්නද? අපි අඳින්න වෙන දවසක. අපි වෙන දවසක අඳින්න. අම්මා කිමෝනෝ එක ඇඳලා මෙහෙම එළියට එනවා දකිද්දි මගේ හිතට දැනුනේ පුදුම සතුටක්. අප්පච්චිත් ඔය ඉන්නේ ආඩම්බරේ. දැන් අපි මේ යන්න හදන්නේ එතනම තියෙන ජපනීස් පන්සලකට. ඒකේ නම තමයි දසයිෆෝ. පන්සල ළඟම තියෙන හින්දා අපිට පයින් යන දොරක් තමයි තිබුණේ. පහසුවෙන් ඇවිදින්න පුළුවන් විදිහට සයිස් එකට හරියන ලීසරපොත් එයාලම තෝරලා දෙනවා. නැචා. අපයි කිමෝනෝ ඇඳලා ලස්සන ෆොටෝස් ටිකක් මේ විදිහට වීඩියෝස් එහෙම අරගත්තේ මේ දවස් අම්මටයි අප්පච්චිටයි කවදාවත් අමතක නොවන දවසක් වෙන්න ඕන හින්දා.はい、わかりました。ඔන්න දැන් මේ අපි ඇවිත් ඉන්නේ පන්සලට. එදා සතිය දවසක් වුණත් ගොඩාක් සෙනග හිටපු දවසක්. දැන් නම් අපි ෆොටෝස් ගොඩාක් ගත්තා. දැන් අපි ඇතුළට යන්න තමයි හදන්නේ. අතෙන්ට යන්නේ. මාළු ඉන්නවනේ. ගියාද? මොකද ඉතින් වෙනත්ම එක්ස්පීරියන්ස් එකක් නේද? හොඳයි නේද? අප්පච්චි පොඩ්ඩක් ඉන්න. ඔන්න අපි පන්සල ඇතුළටත් ගියා ලස්සන ෆොටෝස් ගත්තා. දැන් ඉතින් අපි ආපහු ගෙදර යන්න තමයි හදන්නේ. චූටි පැටව දෙන්නත් පොඩ්ඩක් ෂේප් කරගෙන ලස්සනට වැඩ ඉවර කරගත්තා. ආපහු යන පාර දෙපැත්තේ තිබ්බේ මේ වගේ ලස්සන කඩ. ඉතින් ඒ වගේ තියෙන ලස්සන දේවලුත් බල අපේ චූටි දුව අහන ප්‍රශ්න වලටත් උත්තර දෙදී තමයි යන්න ඕනේ. Yes.
ආ. ළමයි. Let's go. Let's go. බයි අක්කිගෙන් වගේම චූටි පැටියාගෙනුත් කිසිම කරදරයක් තිබුණේ නැහැ. අක්කි තමයි ඉතින් හැම වෙලේම මල්ලියව බලාගත්තේ. චූටි පුතා දැනගන්න එපැයි. එයා චූටි කාලේ අත්තයි අත්තම්මයි එයාව බලා ගන්න ආවා කියලා. ඉතින් ඒ හින්දා ඔන්න ලස්සන ෆොටෝ එකකුත් ගත්තා. ඔන්න අපි ආයෙත් මෙතෙන්ට ආවේ ඇඳුම් චේන්ජ් කරගන්න. මෙතනින් ඇඳුම් චේන්ජ් කරගෙන එයාලටත් තෑන්ක්ස් කරලා අපි එතනින් එද්දි හරියටම හවස 5ට විතර ඇති. ඉතින් මේක අම්ලාට විතරක් නෙමෙයි අපිටත් ලස්සන මතකයක්. වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.